නොහැකි විය. නමුත් එතනින් එහාට වෙනත් කිසිම ඡායාරූපයක් දක්නට නොලැබුණි. රතු කැනස් මල් පඳුර අසලදී මම ඇයත් සමග ඡායාරූප කිහිපයක්ම ගත්තා මට හොඳට මතකය. එහෙත් ඇයි දැන් එම ඡායාරූප මගේ ජංගම දුරකථනයේ පෙනෙන්නට නැත්තේ? ඡායාරූප ගැනීමෙන් පසුව ගැලරියේ සුරැකිව තිබූ අයුරුද මට මතකය. ඇත්තටම ඒ ෆොටෝස් වලට මොකද වුනේ? එක්කෝ මට ඊයේ අර ගෑනු ළමයා මුණ ගැහුනේ නෑ. එහෙමත් නැත්නම් මට ඒ ගෑනු ළමයාව ඇත්තටම මුණ ගැහුණා. මම ෆොටෝත් ගත්තා. පස්සේ ෆොටෝස් ටික ඩිලීට් වුණා. ඒත් එහෙම වෙන්න විදියකුත් නෑ. ෆොටෝස් ටික ඩිලීට් කරනවා නම් ඒ කරන්නෙත් මමමනේ. සිතේ ඇති වූයේ බලවත් ප්‍රහෙලිකාවකි. ඡායාරූප ගැනීමෙන් අනතුරුව මම ඇයව සොයා කන්ද පහළට බැස්සත් මට ඇයව හමුුණේ නැත. ඇයව වෙනුවට හමු වූයේ අපිරිසිදු මහලු මිනිසාවය. ඔහු කියූ දෙය මට එක්වරම සිහිවෙන්නට පටන් ගත්තේය. මේ කඳුකරේ ඇහෙන දකින හැම දෙයක්ම ඇත්තම දේවල් කියලා හිතන්න එපා. සමහර දේවල් එහෙම නොවෙන්නත් පුළුවන්. හැබැයින් දකින ඇත්තක් වගේ නේත්‍රා දෙක ඉස්සරහා මැවිලා පෙනුනත් අපිට පේන දේ මායාවක් වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ දේවල් මායාවක් කියලා හිත රවට්ටගෙන ඒ මොහොතම අමතක කරලා දාන වැරෙන්න ඇත්ත කියලා හිතන්න යන්න එපා. මා සිතුවේ එය ඔහු උමතුවෙන් කී දෙයක් කියාය. නමුත් ඔහු කී ලෙසටම මා දුටුවේ මායාවක්ද නැතිනම් හොල්මනක් හෝ අවතාරයක්ද? එහෙත් කෙසේනම් එය සිදුවෙන්නේද? මම ඇය සමගම ගත කළේ ඉතා කුඩා කාලයක් වුවත් ඒ මොහොතේ සිදු වූ සෑම සිදුවීමක්ම සජීවීව වින්දා මට මතකය. රතු කැන්වස් පඳුර ළඟදී මම ඇය සමග ගත් ඡායාරූපවල මා පමණක් පෙනී තිබියදී ඇයගේ රුව නොපෙනුණා නම් ඇය හොල්මනක් ලෙස හෝ සිත හදා ගැනීමට පුළුවන. නමුත් සිදුවී ඇත්තේ එවන්නක් නොවේ. කන්දේදී මට ඇය හමු වූවා යැයි මටම තහවුරු කර ගැනීමට ඇති එකම සාක්ෂිය වූ ඡායාරූප සියල්ලම ජංගම දුරකථනයේ නොමැතිවීමයි. කවුරු හරි ෆොටෝස් ඩිලීට් කරාවත්ද? ඒත් කාටද එහෙම උවමනාවක් තියෙන්නේ? කඳුකරේට පය ගහපු වෙලාවෙ ඉඳලා හිතට සැනසීමක් දැනුනේ එකම එක දෙයකින් විතරයි. එතකොට ඒකත් මායාවක්ද? ඇය මගෙන් ඡායාරූප රැගෙන දෙනමෙන් ඉල්ලීම් කළ ආකාරය, ඇයගේ ඡායාරූප මාගත් ආකාරය, ඇය වරින් වර මා දෙස බැලූ ආකාරය මට එක දිගට සිහිවෙන්නට පටන් ගත්තේය. දෙයනේ, එතකොට ඒ දේවල් ඇත්තටම සිද්ධ වුණේ නැද්ද? දුඹුරු ඇස් තියෙන ඒ ලස්සන දඟකාර කෙල්ල මායාවක්ද? නෑ, ඒක කීයටවත් සිද්ධ වෙන්න බෑ. දිගින් දිගටම මනස විවිධාකාරයේ සිතුවිලි වලින් පිරෙන්නට පටන් ගත්තේය. ඒ සිතුවිලි වල පැවතියේම গুপ্ত බවකි. ඇයව යළිත් දැක බලා ගැනීමට සිතේ මෝදු වූ අසීමිත ආශාව පරදා ඇය යළිත් කිසිම දිනක දැක බලාගත නොහැකි වේ යන වේදනාව මට ක්‍රමක්‍රමයෙන් දැනෙන්නට විය. මම කඳුකරයේ නිවාඩුව ගත කිරීමට පැමිණියේ මනසට විවේකයක් ලබා ගැනීමටය. නමුත් මනස වෙහෙසට පත්වන සිදුවීම් පමණක්ම සිදුවීම ගැන සිතට දැනුනේ පුදුම කලකිරීමකි. සිගරට් පැකට්ටුවෙන් එකක් එළියට ඇද මම දැල්වූයෙමි. සිතේ වූ බරගතිය දුම්කොළ දුමාරයත් සමග නිදහස් වීගෙන යන්නාක් මෙන් මට දැනුනි. ඈතින් පෙනෙන උසින් අඩු කන්ද ඈතින් දිස්වෙයි. කන්ද වසාගෙන මීදුම තව තවත් පැතිරෙන්නට විය. මට එය පෙනුනේ සිතේ මෝදුවෙමින් ආදරණීය සිතුවිලි කන්ද
අද්භූත හැඟීම් නැමැති ඝන මීදුම් වලාවෙන් වැසී යන්නක් මෙනි. මිතුරන් තානායමට පැමිණෙන විට දහවල් 12 ආසන්න වී තිබුණි. ක්‍රිස්පි, පින්කි සහ වින්ඩි මැක්සිගේ ජීප් රථයේ පැමිණ තිබුණි. තානායමට පැමිණි මොහොතේ පටන් අන්දමන්ද වී සිටි මට ඔවුන්ගේ පැමිණීම ගෙන ආවේ වචනයෙන් විස්තර කළ නොහැකි සතුටකි. මැක්සි සහ වින්ඩි පෙම්වතුන් වූ බැවින් ඔවුන්ට එක් කාමරයකුත් පින්කිට තනි කාමරයකුත් ලබා දුන් අතර ක්‍රිස්පිට මාගේ කාමරයේ ඉඩක් වෙන් විය. ගමන් තෙහෙට්ටුව නිසා මිතුරන් පිරිස ස්නානය කර පිරිසිදු වීමට ගිය අතර මම ඇඳේ හාන්සි වී සිටියෙමි. සුපිරි ප්ලේස් එක බ්‍රෝ. දැක්ක ගමන් හිතට ඇල්ලුවා. මදක් තරබාරු සිරුරකින් හෙබි ක්‍රිස්පි මා දෙසට ඇවිදගෙන ආවේ තෙත් වූ ක්‍රේල් කොණ්ඩය තුවායෙන් පිස දමමිනි. දැකපු ගමන් නම් මටත් හිතුනේ එහෙම තමයි. ඉබේටම වගේ මට කියවිනි. මොකද්ද ඒ කතාව? නෑ මොකුත් නෑ. නිකමට වෙන්න බෑ. උඹ කියපු විදියෙන් මට තේරුනේ වෙන දෙයක්. මොකද්ද දැන් ඔබට තේරුනේ? දැකපු ගමන් හිතට ඇල්ලුවා. ඒත් දැන් එහෙම නෑ වගේ දෙයක්. පිස්සුද? එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් නැත්තම් කමක් නෑ. කොහොමද මවුන්ට් විලාවල කෑම බීම තත්ත්වේ? මවුන්ට් විලාහි කෑම බීම ගැන මම කුමක් ක්‍රිස්පිට පවසන්නද? ඊයේ රෑට ලැබුණේ මගේ ඉස්සරහම බෙල්ල අඹරා කැඩූ කුකුල් මස් සුප්පිය. උදේ ආහාරයට වතුර රැසැති පැස්ටාය. යන්තම් හරි කුසගින්නක් නොදැනුනේ පොරෙන් බීපු කිරි එකත් කාපු බිස්කට් ටිකත් නිසාය. Excuse me, may I come in? සිනාමුසු මුහුණින් යුතුව මැක්සි දොර අසල සිටගෙන සිටි. කඩවසම් තරුණයෙකු වූ මැක්සිගේ අතේ ඇයගේ පෙම්වතිය වූ වින්ඩීද එල්ලීගෙන සිටි. අවසර ගන්න දෙයක් නෑ, වරෙන් ඇතුළට. මගෙන් ලද අවසරයත් සමග මැක්සි හා වින්ඩී කාමරයට පැමිණියෝය. May I come in නෙමෙයි බ්‍රෝ, may we come in, understand? ක්‍රිස්පි කුඩා සරදමක් කරමින් ඔහුගේ ඇඳ වෙත ගොස් වාඩි වූයේය. sorry, may we come in? හරි, දැන් අවසරද අපිට ඇතුළට එන්න? ක්‍රිස්පියට පිස්සුනේ. වාඩි වෙන්න මෙතනින්. මැක්සි මගේ ඇඳේ වාඩි වූ අතර වින්ඩි ඔහුගේ කකුල උඩ වාඩි වෙමින් කතා කරන්නට විය. ඇයි මේ I come in කියන එකේ මොකද්ද වැරද්ද? වින්ඩි නෝකාඩුවට මෙන් ක්‍රිස්පිගෙන් ඇසුවාය. මහ ලොකුවට කටේ තියෙන්නේ කැඩිච්ච ඉංග්ලිෂ්. ඒ වුණාට මැඩම්ට සිංගියුලර් ප්ලූරල් වත් බෑ තාම. ඉංග්ලිෂ් වලට අනුව අපි දෙන්න ප්ලූරල් වෙන්න පුළුවන්. ඒ වුණාට ආදරයට අනුව අපි දෙන්න සිංගියුලර් නේද මැක්සි? ඔව් නේද? ඒකත් ඇත්ත. එහෙනම් ඔන්න මං කියපු සොරි එක ඉල්ලාස් කරගත්තා. මැක්සි සිනාසෙමින් කීවේය. අන්න ඒක හින්දම තමයි උඹලා දෙන්නට එක රූම් එකක් බුක් කරේ. මම කීවෙමි. ඒත් මෙතන පොඩි අසාධාරණයක් තියෙනවා. ක්‍රිස්පි මදක් බැරෑරුම් ලෙස පැවසුවේය. ඔහු පවසන්නේ කුමක්ද යන්න මට වූයේ ගැටලුවකි. මේ ලෝකෙ කොතනද අසාධාරණයක් නැත්තේ? හරි, දැන් මොකද්ද උඹ ඔය කියන අසාධාරණේ? මැක්සි වින්ඩි කපල් එක හින්දා සිංගල් රූම් එකක් බුක් කරා කියමු. මං උඹත් එක්ක උඹේ රූම් එකේ. ඒත් පින්කිට විතරක් සිංගල් රූම් එකක්. ඒක සාධාරණ නෑනේ බ්‍රෝ. එතකොට උඹව පින්කිගේ රූම් එකට දැම්මොත්ද සාධාරණ? මැක්සි පැවසුවේ සිනාසෙමිනි. ඔව්, ආස ඇතිනේ. කවුද බ්‍රෝ ආස නැත්තේ පින්කි වගේ කෙල්ලෙක්ගේ රූම් එකේ ඉන්න? හිටපන්, මං පින්කිට කියන්න. Hello guys, am I coming? ඒත් සමගම පින්කි
දොර අසල සිට අප අමතන්නට විය. සිහින් උසරූමත් තැනැත්තියක වූ පිංකි ආකර්ශනීය තරුණියකි. තම රූපය ලස්සනට තබා ගැනීමට නිතරම උත්සාහ කළ ඇය රූපලාවන්‍ය ආයතනයක හිමිකාරියක් වෙයි. ස්නානය කිරීමෙන් පසුව ඇයගෙන් ආ මොහොතේ දුටුවාට වඩා චාම් සුන්දරත්වයක් දිස්විය. එන්න පිංකි, අපි ඔයා ගැනමයි කතා කර කර හිටියේ. වින්ඩි ක්‍රිස්පි දෙස බලමින් කීවාය. මං ගැන? එහෙම වුණාද අනේ? කියන්නද එහෙනම්? මැක්සි ක්‍රිස්පිගේ මූණ දෙස බලාගෙන ඇසුවේය. කියපන් ඉතින්. ඔන්න කියනවා එහෙනම්. කුමක් හෝ හොරයක් ඇති බව පිංකිට වැටහුණි. මොනාද ක්‍රිස්පි මං ගැන කිව්වේ? ක්‍රිස්පියා කියනවා ඌට ඔයාගේ. ඒත් සමගම ක්‍රිස්පි අතේ තිබූ කොට්ටයෙන් මැක්සිට දමා ගැසුවේය. මැක්සිද කොට්ටයෙන් ක්‍රිස්පිට දමා ගසමින් කෑ ගැසුවේය. දැක්කද පිංකි? මූ මට ඒක කියන්න දෙන්නේ නෑ. ක්‍රිස්පි අහනවා ඇයි ඌව ඔයාගේ රූම් එකට දැම්මේ නැත්තේ කියලා. ඌට ඔයාව ගොඩාක්. ඒත් සමගම ක්‍රිස්පි මැක්සි වෙත කඩා පැන්න අතර දෙදෙනාම ඇඳ මතට වැටුණෝය. වින්ඩි සහ පිංකි කෑ ගසමින් සිනාසෙන්නට විය. ක්‍රිස්පි සහ මැක්සි ඇඳේ පොර බදන්නට පටන්ගත් අතර වින්ඩි කොට්ටයක් ගෙන ක්‍රිස්පිට දමා ගැසුවේය. ක්‍රිස්පි තවත් කොට්ටයක් ගෙන වින්ඩිට දමා ගැසූ අතර ඒ වැදුනේ මටය. මම කොට්ටය ගෙන ක්‍රිස්පිට දමා ගැසුවෙමි. දැන් කාමරය තුල එකම කාලගෝට්ටියකි. වින්ඩි සහ පිංකිද කොට්ටවලින් දමා ගසන්නට පටන් ගත්හ. අප අතරේ සිදු වූ මෙම ආදරණීය රණ්ඩුව දිගු කාලයකට පෙර සිත්වල නිදන්ව තිබූ සහෝදරත්වයේ ආදරණීය මතක පුබුදු කිරීමට සමත් විය. මැක්සි මා වෙත කොට්ටයකින් දමා ගසූ අතර මම පහත් වූයෙමි. කොට්ටය කාමරයේ දොර දෙසට විසිවී ගියේය. මා අසල සිටි පිංකි හැරී දොර දෙස බැලුවාය. එක්වරම ඇයගේ මුහුණේ සිදු වූ වෙනස මම දුටුවෙමි. මෙතෙක් මුහුණේ වූ සතුටුදායක බව පහ වී ගොස් බියට පත් වූ බවක් ඇයගේ මුහුණෙන් දිස්විය. අනෙක් මිතුරන්ගේ කෑගැසීම්ද ටිකෙන් ටික නතර විය. ඔවුන්ද පුදුමයෙන් දොර දෙස බලා සිටින්නට විය. මම පිටුපස හැරී බැලුවෙමි. එක එල්ලේ අප වෙත එල්ල වූ ඇස් විශාල කරගත් ගලිවර් රවාගෙන අප දෙසම බලා සිටින්නට විය. කාලවර්ණ යෝධ මිනිසාගේ බිත්තර ගෙඩි වැනි ඇස්වලින් එල්ල වූයේ හෙන ගසන්නාක් වැනි බැල්මකි. ගලිවර් ඇයි? මම ඇසුවෙමි. ඇයි අහන්නේ? මැනර්ස් නැද්ද? ඇයි රූම් වල ඉන්න ගෙස්ලා දිහා බලාගෙන ඉන්නේ? බලාගෙන හිටියේ නෑ. දොර ඇරලා තියෙද්දි පේනවා මෙතනට එන ඕනම කෙනෙක්ට. හරි. ඇයි දැන් තමුසේ මෙතනට ආවේ? කෙනෙක් ඇවිල්ලා හම්බෙන්න ඕන කියනවා. කවුද? දන්න කෙනෙක් නැතුව නොදන්න කෙනෙක් වෙන්න විදියක් නෑනේ. කියමින් ගලිවර් යන්නට ගියේය. ඔහුගේ අසාමාන්‍ය හැසිරීම් රටාව ගැන මේ වන විට මිතුරන්ද කැළඹීමට පත්ව ඇති බව නිසැකය. පිංකි තවමත් දැස් ලොකු කරගෙන දොර දෙස බලාගෙන සිටි. ඔය විලායකේ වැඩට ඉන්න මිනිස්සයා ටිකක් විතර අමුතුයි. මම ඇඳෙන් බිමට බසින ගමන් කීවෙමි. ටිකක් විතර? ෂුවර්ද? ක්‍රිස්පි පුදුමයෙන් ඇසුවේය. පොඩ්ඩක් හිටපන්, මම බලලා එන්නම්. උඹ කොහෙද යන්නේ? මැක්සි ඇසුවේය. ඇයි දැන් අර මිනිස්සයා කිව්වේ කෙනෙක් අපිව මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නවා කියලා? අපිව මුණ ගැහෙන්න කෙනෙක්? ඒත් කවුද? මං කොහොමද බන් දන්නේ? උඹලා එන්න දවසට කලින් ආවට මාත් මේ විලායකේම තවත් එකම එක ගෙස් කෙනෙක් විතරයි. ඒක තමයි මාත් කියන්නේ. අපි ඉන්නේ නොදන්න පළාතක.
අපි දන්න කෙනෙක්ට හරි අපිව දන්න කෙනෙක්ට හරි කවුද මෙහෙ එහෙම කෙනෙක්ට ඉන්නේ? කවුද කියලා බලන්න තමයි මාත් යන්නේ. කොහෙද? අර මිනිස්සයා හරියට දෙයක් කිව්වේ නෑනේ. මාත් එන්නද ඩේලි? මැක්සි ඇඳෙන් බසිමින් ඇසුවේය. නෑ එපා මට පුළුවන්. මම දොර වසා කාමරෙන් එළියට පැමිණෙමි. කුඩා කොරිඩෝව දිගේ ඇවිත් විසිත්ත කාමරයට පිවිසීමි. පැමිණ තිබෙන අමුත්තා කෙරෙහි සිතේ වූ දෙගිඩියාව එන්නම වැඩි වෙන්නට පටන් ගත්තේය. නොදන්න පළාතක කවුද ඔය කියන අපි දන්න කෙනා?